හලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් අද මම පෙන්නන්නේ අපි නෙමෙයි මගේ තව එක් ලස්සන දවසක්. ඉතින් අපිට උදේම පරි ගමනක් යන්න වුණා. මගේ අක්කයි මල්ලි තමයි ගියේ. මම ඉතින් ලෑස්ති වෙලා මාව ගන්න මේ මල්ලි එන්න කිව්වා. එසේ මම යන්න ඕනේ අක්කලා ගෙදරට. ඊට පස්සේ එතනින් තමයි අපි යන්නේ. ඉතින් බලන් ඉන්න. කාමරේ හැදි වෙන තියෙන්නේ. ඉතින් ඒක ගණන් ගන්න එපා. මේ යන්නම දැකලා ඇතිනේ. මගේ ඇස්සට ගොඩක් කල වෙනවා. මොකද මේ දවස්වල ෆෝන් එකේ මේක ගන්න මොකද මට පර්ෆියුම් එකක් ගන්න බෑ. ඔය බොඩි ලෝෂන් එක එච්චර ලොකුවට මේ සුවඳ දවස පුරාම තියෙන්නේ උනාට සමනෙන් තියෙනවා. ඉතින් ඒක හොඳයි ඉතින්. ඒක ළමයි කරන තේරෙන්නේ නැත්තේ. මේක නම් මම ගාගෙන ඉන්නන්නේ. මම උදේ හෑ ක්‍රීම් එක නම් ගාන්නේ නෑ. මගේ කාමරේ ඔක්කොම හැදි වෙලා. ඔන්න මම ඇවිත් මාස් කරන්නේ. මේක අරන් යන්න බෑ. හැබැයි මේක රෝස් මේක හරියන්නේ නැහැ නේ. මේ පොච් එක එච්චරයි මම මේ පාරට දුවන්න ඕනේ. මොකද අපි එහෙම යනවා කියලා හිතාගෙන ඉන්නේ. එහෙනම් පාරට දුවගෙන යන්න ඕනේ. පිච් එක කියලා පෙන්නන්න ගියොත් එහෙනම් කාමරේ හැඩි වෙච්ච එක පේනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මන්ද මේ මට හිතෙනවා සපත්තු දාද්දි මේ දෙක දාන්න. මෙන්න කොහොමහරි ගොඩක් කළා ඉඳලා තමයි මේ අන්තිමට ගියේ. ඉතින් එහෙම අපි ඔක්කොම කායක තමයි ගියේ. මැදකට එන්න. හයි අමර්සි ඔයාට ඉස්සරහට යන්නද? ඔහොම නගින්න එපා. එන්න එහෙනම්. ඔයා එහෙනම් ජෝඩිත් එක්ක ඉස්සරහට යන්න. ඔයා ගොඩක් කොට ගන්න මල්ලි. මම ගොඩක් කොට. මගේ හන්ද සූටි පැටවුවා.
එන්නවා මෙහෙ පැත්තට එන්න. ඔය ආව චුට්ටක් දිනුවකෝ ආයේ. පෙන්නන්න. ඊට පස්සේ නම් වීඩියෝ මොකුත් ගත්තේ නැහැ. මොකද මේ ඒ දවස්වල මහන්සි අපි ගෙදර හෙද්දිත් 6ට වගේ මේ කුමාරේ 6 විතර අපි ආයේ ගියා අක්කලා ගෙදර. මොකද පොඩි කාර් එකක් මේ අක්කගේ බබාට ගෙනත් තිබ්බා. ඒකේ ආයිලා අඬනවා. ඉතින් ගිහින් ඒකත් දීලා ඇවිත් පේනව නේද මගේ කාමරේ ලස්සන. ඉතින් කාමරේ ඇස් කරගත්තා. මොකද මේ කාමරේ හැදුණු තේතිය හරි කැතයි. මං සාමාන්‍යයෙන් කාමරේම හැදෙන්න දෙන්නේ නැහැ. හැබැයි මට මොකක් හරි හිතෙන් කල්පනා කර ඉන්නවා නම් ඒ වගේ දෙයක් තියෙනවා නම් මේ කාමරේ ඇස් කරනවත් මොනවත් හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දවස් ටිකක් තමයි දවස් ටික ගියෝනේ. ඉතින් අන්තිමේට ඉතින් මම කල්පනා කරා මේවා කල්පනා කර ඉන්නවට වඩා හොඳයි මේ යන විදියට ආයි ගියතින් කියලා මම අන්තිමේට හොඳ වෙනවා කියලා තීරණය කරගත්තා. ඉතින් මේ ගවුමට දැන් අවුරුදු 10ක් විතර ඒක අඳින්නම නැතුව හිටියේ. දැන් ඒ ටික ටික අඳිනවා. මම දැන් ඒකට ආසයි. මූණක් වෙනවා නේද? මට තව රෙදි ටිකක් නමන්න තියෙනවා. ඒ ටිකක් නමන්න ඕනේ. හරි මහන්සි පාටයි නේද? මේක මේ පරණ ගවුම මගේ. දැන් මම 10 වස් රෙදි වගේ ගත්තේ. 10 වස් කියන්නේ 2016 වගේ. ඉතින් දැන් අවුරුදු 10ක් අනේ 10 වස් කියන්නේ 2016 වගේ. ඉන්නද පෙන්නන්න. අදහස් කරන ඉවරයි. දැන් ඉතින් ටික ටිකක් තියෙනවා නමා ගන්න. ඒක නමා ගන්න ඕනේ. ඒකට කාමරයක් උගලවන්නාම නම් වැඩි ඉවරයි. ඊට පස්සේ මම ෆේස් මාස්ක් එකක් දාගත්තා. අර හැදි වෙනා තිබිලා එක පාට මාස්ක් කරාම හරි ලස්සන නේද? මේ තමයි ඉතින් ෆේස් මාස්ක් එකක් දාගෙන මම දැන් කරන්නේ මේ මොනවාද මගේ මේ පොඩි ප්ලෑනින් එක කරගන්න එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම සතියට වගේ ප්ලෑන් කරගන්නවා. ඒක දිගට ප්ලෑන් එකටම වෙන්නේ නැහැ. ඒකට ප්ලෑන් කරගෙන තියාගන්නවා. ඒ වගේම තමයි මම දැන් ඒක කරලා ස්ක්‍රිප්ටින් කරන්න තමයි යන්නේ. ඔයාලා ලෝ ඇට්‍රැක්ෂන් දන්නවා නම් ඒක ඒ මෙතඩ් එක හරියට මේ මෙතඩ් එක ගැන දන්නවා ඇති. ඉතින් මම ස්ක්‍රිප්ටින් කරලා තියෙනවා. මම ලෝ ඇට්‍රැක්ෂන් විශ්වාස කරනවා. ඉතින් හරි වඩා මම කරන කෙනෙක් නෑ. එහෙම වෙන්න පොඩ්ඩක් කැමති වගේ නම් හොයලා බලන්න. මම කියන්නේ නැහැ ඒ වගේ. මොකද ඒව ගැන ඉගෙන ගන්න තැන් තියෙනවා YouTube එකේ. හරි. ඉතින් එහෙම තමයි ඉතින් මගේ ඒ දවසේ ගියුනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමෙන් ඉන්න කියලා කියනවා. මේ වීඩියෝ එකෙන් පස්සේ සමහර විට මගේ උපන්දිනේ vlog එක තමයි එන්නේ. නැහැ. උපන්දිනේ දවසේ වෙන දේවල් තව ගොඩක් තියෙනවා. ඉතින් එතවන්නම් තියෙනවා vlogs ගොඩාක්. ඉතින් මාත් එක්කම ඉන්න කියලා ඉල්ලනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න ගිහින් එන්න. බයි.